අද කුවේට් රාජ්‍ය ආසන්නයේ සිදු වුණු අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ තමයි ඩුබායි වරාය ආසන්නයේදී කුවේට් රාජ්‍ය සතු අතිවිශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් වන අල් සලාමී කියන නෞකාව ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී විනාශ වී තිබෙනවා. විශේෂයෙන් මේ නව සම්පූර්ණයෙන්ම ගිනි ගැනීමකට ලක් වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ අවස්ථාව වන විටත් නෞකාව සම්පූර්ණයෙන්ම බොරතෙල් වලින් පිරී තිබුණු බවට තමයි කුවේට් තෙල් සමාගම වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මේ ඔස්සේ අතිවිශාල තෙල් කාන්දුවක් මුහුදට සිදුව ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා සහ ඒ ඔස්සේ දරුණු සාගර විනාශයක්ද සිදුවිය හැකි බවට මේ වෙද්දී පුරෝකථනය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ලෝක බොරතෙල් වෙළඳපොළ යලිත් වතාවක් කැළඹීමකට ලක් කරන ලද ප්‍රහාරයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ වෙද්දී බොරතෙල් බැරලයක මිල 4%කින් පමණ ඉහළ ගොස් තියෙන වෙලාවකදී මෙවැනි ආකාරයේ සිදුවීම තුළ ඉතාමත් දැඩි ලෙස වෙළඳපොළ යලි අනාරක්ෂිත තත්වයකට පත් වෙනවා. කුවේට් ඛනිජ තෙල් සංස්ථාව නිල වශයෙන් තහවුරු කරනවා මේ ප්‍රහාරය. ඒ වන විට නෞකාව මුළු මුනින්ම බොරතෙල් වලින් පිරීලා තිබුණේ. ජාත්‍යන්තර සමෘද්ධිය වාර්තා පෙන්වා දෙන්නේ එහි බොරතෙල් බැරල් මිලියන 2ක් ගබඩා කරලා තිබුණා කියලයි. ප්‍රහාරයෙන් නැවේ බඳ කොටසට හානි වෙලා තිබෙනවා. ඩුබායි මුහුදු තීරයේ ගිනි නිවන බලකායන් රැසක් ගින්න නිවා දැමීම සඳහා මැදිහත් වෙමින් සිටියා. කාර්ය මණ්ඩලයේ 24 දෙනෙක් මෙහි සිටියා. ඔවුන් නිරුපද්‍රිතව බේරා ගන්නට හැකියාවක් ලැබිලා තිබෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රහාරය සිදු කරන ලද්දේ ඉරානය විසින්. ඉරානය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පළ කිරීමක් ඩුබායි එක්සත් අරබ් එමිරාජ්‍යය සිදු කර තිබුණා. එක්සත් අරබ් එමිරාජ්‍යය ප්‍රකාශ කර තිබුණේ කුවේට් රාජ්‍යයට බලපෑම් කිරීමට කුවේට් රාජ්‍යයේ ස්වාධීනත්වයට හානි කරන්නට එක්සත් අරබ් එමිරාජ්‍යයට කිසිදු අයිතියක් නොමැති බවයි. නමුත් මේ සියල්ල ව්‍යර්ථ කරමින් අල් සලාමී කියන නෞකාවට ප්‍රහාරයක් එල්ල කරමින් ඩුබායි වරාය ආසන්නයේදී මාර්තු 31 වෙනිදා අලුයම් කාලයේදී මෙම ප්‍රහාරය දියත් කර තිබෙන බවට මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඔස්සේ යලිත් වතාවක් සමස්ත ලෝකයේම තෙල් මිල සම්බන්ධයෙන් සහ ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉතාමත්ම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා.